මේ ඔබ දකින්නේ දෙහිවල සත්තු උද්‍යානයේ නැරඹීමට යන ඔබට මුහුණ දීමට සිදුවන ගැටලුවක්. මේවා කිසිම කෙනෙක් කතා කිරීමකට ලක් නොවන නිසා මේ අදාළ වාහන පාකින් වල ටෙන්ඩර් ලබා ගන්න පුද්ගලයන් විසින් ඉතාමත්ම අසාධාරණ ලෙස මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන සියල්ල ඔවුන්ගේ පසුම්බියට දබා ගන්නවා. නමුත් වාහනයකට කිසිම වගකීමක් ඔවුන් ගන්නෙත් නැහැ. මිනිස්සුන්ගෙන් අසාමාන්‍ය ලෙස මුදල් සූරා කෑමේ කටයුත්තක් දෙහිවල සිද්ධ වෙනවා කියලා මට අත්විඳින්න සිද්ධ වුණා. ඒකයි මම මේ දේ YouTube එකට දාන්න තීරණය කරේ. ඇත්තටම මොකද මේ ත්‍රිවිල් එකකින් මෝටර් බයිසිකලයකින් අද මිනිස්සෙක් මේ සත්තුවත්තට යද්දී සත්තුවත්තට ගියාට පස්සේ මේ එන්ට්‍රන්ස් එකට ගෙවන ගානට වගේම ලොකු ගාණක් ගෙවන්න වෙනවා පාකින් එකට. ඉතින් මේ පිළිබඳව කවුරුත් කතා කරන්නේ. මිනිස්සු හරිම අසරණයි. මිනිස්සු ඒගොල්ලෝ ඉල්ලන ගාන දීලා අනේ ඉතින් අර ළමයිත් එක්ක පවුලේ කට්ටියත් එක්ක යන ගමන බාධාවක් නැතුව යන්න තමයි උත්සාහ කරන්නේ ස්ථානට ගියාට පස්සේ. ඉතින් ඇත්තටම මේ පිළිබඳ කාගේ හරි අවධානය යොමු වෙන්න ඕනේ. ඔය මේ මාධ්‍යවේදීන් මේවා පිළිබඳව හොයා බලන්න ඕනේ. දේශපාලනගේ දේවල් විතරක් නෙමෙයි මම දකින විදිහට. ඉතින් බලන්න මේ ගාස්තු ලේකට යනුව පාපදිය සඳහා රුපියල් 10යි, මෝටර් සයිකලයක් සඳහා රුපියල් 20යි, තීරෝද රථයක් සඳහා රුපියල් 30යි, වෑන් රථයක් සඳහා තීරෝද රථයක් සඳහා මෝටර් රථයක් සඳහා කියන්නේ කාර් එකයි ත්‍රිවිල් එකයි දෙකටම රුපියල් 30යි. වෑන් රථයක් සඳහා රුපියල් 50යි, ලොරි රථයක් සංචාරකයන් රැගෙන යන බස් රථයක් සඳහා රුපියල් 100යි. ඊට පස්සේ පැහැදිලිවම ගහලා තියෙනවා වැඩි වෙන සෑම පැයක් සඳහාම ඉහත සඳහන් මුදලින් 50%. ඒ කියන්නේ ඉතින් මේ ඕන කෙනෙක්ට තේරෙනවනේ මොකද්ද වෙන්නේ කියලා. පැය දෙකක් සඳහා මේ ගාන ඊට පස්සේ වැඩි වෙනවා. ඉතින් මිනිස්සෙක් සත්තුවත්තර ගියාට පස්සේ පැය 3ක් 4ක් ඉඳි. මේ මිනිස්සු කරන වැඩේ මම ඕගලන්ට පෙන්නන්නම්. මෙන්න මොවුන් අද මෙන්න මේකයි මේකලු කරන්නේ. මේගොල්ලෝ මේකේ මෙහා පැත්තේ මෙන්න මේ ආකාරයට ගල්කිස්ස මහසගර සභාව වාහන නැවතුම් ගාස්තු කියලා මේගොල්ලෝ කෙලින්ම සීල් එකක් ගහලා ගල්කිස්ස මහනගර සභාව ප්‍රධාන නාගරික ගණකාධිකාරී නාගරික කොමසාරිස්වරුන්ට කියලා සීල් එක ගහලා රුපියල් 200යි කියලා මෙන්න මෙහෙම ස්ටෑම්ප් එකක් ගහලා සියලුම වාහන වලට දෙන්නේ පොඩි වාහන වලට මෝටර් රථ සහ ත්‍රිවිලෝද රථ පාපැදි සමාවෙන්න බයික් මේගොල්ලන්ට මේගොල්ලෝ මෙන්න මේ ටිකට් එක දෙනවා. දැන් මේ ටිකට් එකට අනුව බලන්න රුපියල් 200ක් ගන්නවා රුපියල් 30යි. තීරෝද රථයක් රුපියල් 30යි, වැඩි වෙන පැයකට රුපියල් 15යි. එතකොට රුපියල් 45යි පැය 3ක් හිටියොත් පැය 4ක් හිටියොත් රුපියල් 60යි. මුන් මොකද කරන්නේ? රුපියල් 200ක් ගන්නවා. කරුණාකරලා මේ පිළිබඳව වගකියුත්තන්ගේ අවධානය යොමු කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේක හැමෝම ෂෙයා කරන්න. මේකෙන් මේ සල්ලි ගන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගන්න මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. බොහොම ස්තුතියි.